YMD Creations අපි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා අදත්. ඉතින් අපි අද කතා කරමු Pick Me Driver app එකේ කොහොමද අපි වාහනයක් වෙනස් කරන්නේ. එහෙම නැත්නම් අපි තියෙන වාහනේ වෙනුවට තවත් වාහනයක් දාගන්න කොහොමද කියලා අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් ආපු ගමන් notification එකක් මාර්ගයෙන් දැනගන්න. එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ Pick Me Driver app එකේ වම් පැත්තේ උඩ කෙළවරේ තියෙන ඔයාගේ ෆොටෝ එක ටච් කරලා menu එකට යන්න. menu එකේ උඩම තියෙන ප්‍රොෆයිල් කියන එක උඩ ටච් කරලා ඇතුළට යන්න. එතන පල්ලෙහා වාහනේ විස්තර කියන තැන ටච් කරන්න. එතකොට ඔයා දැනට හයර් කරන වාහනේ ඔයාට පෙන්නයි. එතන ටච් කරාම එන විදිහට වාහනේ ලියකියවිලි ටිකයි වාහනේ ෆොටෝස් ටිකකුයි අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා කැමති සර්විස් එකක් හෝ කීපයක් තෝරගන්න. හැබැයි මේ හැම දෙයකටම පස්සේ Pick Me එකෙන් අපේ රික්වෙස්ට් එක ඇප්රූව් කරනකම් වැඩ කරන දවස් දෙකක් අපේ ඇප් එක ඩිස්කනෙක්ට් වෙනවා. එහෙම නැත්නම් එතනම පල්ලෙහෙන් අලුත්ම වාහනයක් ඔයාට රෙජිස්ටර් කරන්න පුළුවන්. YMD Creations අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආදරෙන් බලාපොරොත්තු වෙනවා. එතකන් සුබ දවසක්.